ඔයාලට මිනිස්සු ලෝව වැඩ කරගන්න හැකියාවක් තියෙනවද? එහෙමනම් එකතු වෙන්න මේ එපිසෝඩ් එකත් එක්ක අපි මේ කතා කරන්නේ law number 7 the 48 laws of power කියන පොත සම්බන්ධව. රොබර්ට් ග්‍රීන් law number 7 එකේදී මෙන්න මෙහෙම කතාවක් කියනවා. Get others to do the work for you but always take the credit. මේකෙන් රොබර්ට් ග්‍රීන් අදහස් කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. ඔයාගේ වටේ ඉන්න පුද්ගලයන් යොදවගෙන ඔයා වැඩ කරවන්න. එයාලා හරහා වැඩක් කරගන්න. එයාලට මොනවම හරි දෙයක් කරන්න දීලා හැබැයි ඒකේ ක්‍රෙඩිට් එක එහෙම නැත්නම් ඒකේ කීර්තිය ඔයා ලබා ගන්නම ඕනේ. ඇයි මෙහෙම කියන්නේ? ඒකෙන් එකක් තමයි සමස්ත ක්‍රියාවලිය ඇතුලේ ඔයාගේ එනර්ජි එක සේව් වෙනවා. ඔයාගේ මහන්සිය අඩුයි. මොකද ඔයා වෙනුවෙන් වැඩ කරන්නේ වෙන කට්ටියක්. ඒ වගේම තමයි ඔයා ඒ කට්ටියට පෙන්눔 කරනවා ඔයා තමයි මෙතන ලීඩර්. ඔයාගේ අතේ තමයි කන්ට්‍රෝල් එක. You are in control. So එතනින් එහාට මේ මිනිසුන්ව පාලනය කිරීමේ හැකියාව. එහෙම නැත්නම් ඒ සමාජය ඇතුලේ බලය ඔයාට ලැබෙනවා. අන්න ඒක තමයි රොබර්ට් ග්‍රීන් කියන්නේ හැම වෙලාවෙම මිනිස්සු ලෝභව වැඩ කරගන්න. හැබැයි ඒකේ ක්‍රෙඩිට් එක ඔයා ලබා ගන්න. එහෙමනම් අපි ලෝ නම්බර් 8 එකත් එක්ක හම්බ වෙනකම් ඔයාලට සුබ දවසක්.